උදෑසනක්. අපි හැමෝම කැමති ලස්සනට ජීවත් වෙන්න. ඒ වගේම සුවදායි ජීවිතයකටත් අපි හරිම කැමතියි. ඉතින් මේ හැම දෙයකටම ඔබට උදව් කරන ඔබේම වැඩසටහන The Life. පොල් කිරි සහ හකුරු කුඩිම වටලප්පක්. මොකද දෙනකොට මෙතන අවන් එක නෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකම ප්‍රමාණවල් ප්‍රශ්නයක් තියෙනවා. මෙහි ඔබ දකින නිර්මාණය අපේ ශ්‍රී ලාංකික උරුමය රැකගන්න දරපු පරිශ්‍රමයක්. මීට අවුරුදු 8කට කලින් තමයි මේ ශේෂ්ත්‍රයට එන්නේ. ඒ එනකොට තිබ්බ කොණ්ඩේට වඩා කාලයක් යනකොට මගේ කොණ්ඩේ අඩු වෙන්න ගත්තා. The Life වැඩසටහන තුළින් අපි ඔබට ඔබේ ජීවිතයට අවශ්‍ය සෑම දෙයක් ගැනම කියලා දෙනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ බොහෝ ප්‍රේක්ෂක ඉල්ලීම මත. ඔන්න අද අපි සූදානම් වෙලා ඉන්නවා පොල් කිරි සහ හකුරු පුඩිමක්. එහෙමත් නැතිනම් වටලප්පක් හදන හැටි කියලා දෙන්න. ඉතින් මේ ගැන කියලා දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගල්කිස්ස මහා හෝටලේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිල සිල්වා මහතා. පොල් කිරි සහ හකුරු කුඩිම. ඒ කියන්නේ වටලප්පක්. මොකද දෙනකොට මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ මේ ප්‍රමාණවල් ප්‍රශ්නයක් තියෙනවා. ඒකම අවන් එක නෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකට විසඳුමක් තමයි අද ඔබ දැනුවත් කරන්න ලෑස්ති වෙන්නේ. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ ගෙදර තියෙන අපේ ඔසු කුටියේ තියෙන දේවල් වලින් මේක කරගන්න පුළුවන්. මේ වගේ රාස්පානක් ගන්න. ඊට පස්සේ මේ රෙදි කෑලි ටිකක් මේ රාස්පානට දාන්න. හොඳ පිරිසුදු රෙදි කෑලි ටිකක් දාන්න. දැන් අපි වතුර නැතුව මේ රෙදි ටික දැම්මේ. ඊට පස්සේ වතුර ටිකක් දාන්න. වතුර ඕනවට වැඩිය දාන්නත් එපා. දැන් අපේ අවන් එක ලෑස්ති. දැන් අපිට තියෙන්නේ අපට අවශ්‍ය කරන අනිකුත් දේවල් මේ මෙෂර්මන්ට් එකක් හැටියට ප්‍රමාණවල් හැටියට අපි ඔබව දැනුවත් කරන්න යන්නේ. මේක ලියාගන්න. බිත්තර 4ක් ඇල්ලුවා අඬු කෝප් එකට. 6ක දාන වාජනයේට. ඒකම පැණි අඬු කෝප්පයක්. ඒකම පොල් කිරි අඬු කෝප්පයක්. මේක තමයි මෙෂර්මන්ට් එක. ඊට පස්සේ මේක ගහන්න යන්න එපා. කොයි වෙලාවකවත් අවශ්‍ය නැහැ. මේක බීට් කරන්න මුකුත් එපා. මෙහෙම නිකන් කවලම් කරන්න. අපිට වර්ණේ මදි නම් සීනි ටිකක් පුච්චලා ගන්න. සීනි තේ හැඳි 2ක් දාන්න. වතුර මේ තේ හැඳි 4ක් දාන්න. ඊට පස්සේ මේක හොඳට පුච්චන්න. ඊට පස්සේ මේ තේ හැඳි 6ක් වතුර දාන්න. ඊට පස්සේ කළු තින්තක් හැදෙනවා. මේක වස නෙමෙයි අපේ ආහාර වලට දාන්න. වර්ණයක්, කළු පාට වර්ණයක්. ඒකම කජු ග්‍රෑම් 50යි. මෙන්න මේවයි මෙච්චරයි අවශ්‍ය වෙන්නේ. මේ තියෙනවා මම අර කිව්ව තින්ත. ඒ කියන්නේ සීනි පුච්චගත්ත තින්ත. දැන් ඔබට පේනවා පාට කොහොමද වෙනස් වුනේ කියලා. මේ තියෙනවා පාට වෙනස්. සාධිකා කුඩු තේ හැඳි භාගයක් මං කිව්වා. තේ හැඳි භාගයක්. ඒකත් කවලම් කරන්න. දැන් මේ හුඟක් දෙනෙකුගේ මතයක් තියෙනවා මේ සාධිකා දැම්මේ බිත්තරවල ගඳ අරින්නම කියලා. නෑ, බිත්තරවල ගඳ අරින්න නෙවෙයි. ගඳ තමයි මේ ඔබට පේනවා උඩ මතු වෙනවා. පොඩි සුදු කෑලි වගේක්. මේවා තමයි තැඹුනොත් ගඳ ගහන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක පෙරන්න මේ ඒ පුඩිම හදාගන්න භාජනයේට. මේ විදියට කජු ටික කඩන්න. කඩලා උඩින් දාන්න. දැන් අවන් එකට දාන්නයි තියෙන්නේ. දැන් මේක වහ ගන්න ඕනේ. මම මේක ඇල්මිනියම් ෆොයිල් එකකින් වහනවා. මොකද මේක වහන්නේ මොකක් නිසා නෙවෙයි. මේ හුමාලයෙන් වහන මූඩියට හුමාලේ වැදිලා නැවත වතුර වලට පරිවර්තනය කරලා මේ උඩිමට වැටෙන නිසායි මේක වහන්නේ. හැබැයි අවන් එක දානවා නම් ඔබ වහන්න යන්න එපා.
ගින්දර අඩු කරලා විනාඩි 45ක් මේක හිමින් තැම්බෙන්න ආරින මුඩිම දාන්න තියලා ඊට පස්සේ මේක වහන්න. දැන් විනාඩි 45ක් පහු වුණා. අපි බලමු මේ පුඩිම කොහොමද කියලා. ලිප ඕෆ් කරන්න. ඕෆ් කරලා ප්‍රවේශමෙන් මේ පුඩිම ගන්න. හොඳට අහි වෙලා තියෙනවා. කොයි වෙලාවකවත් මේක පිහි වලින් එහෙම නැත්නම් හැඳි වලින් බුරුල් කරන්න යන්න එපා. මෙන්න මෙහෙම එළෙව් හැටියේ මේක ගැලවෙනවා. ඕක තමයි අපේ පුඩිම. මෑත කාලීන ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියන් අතරින් දිගුම කෙස් කලඹ හිමි කාරිණිය ඇය. ඇය රංගන ශිල්පිනියක් නිසා ඉතාම කාර්යබහුලයි. තමන්ගේ කෙස් කලඹ තමන්ගේ අනන්‍යතාවය කරගන්න ඇය තමන්ගේ කෙස් කලඹට අසීමිත ලෙස ආදරය කරනවා. තමන්ගේ කෙස් කලඹට තියෙන අසීමිත ආදරය නිසාම ඇය රීවයිටිස් තමන්ගේ සමීපතම මිතුරෙක් කරගෙන තියෙනවා. ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිනිය තමයි දිවිනි ලක්මාලි තිරිමාන්න. අයිබෝවන්. අයිබෝවන්. දිවිනි, ඉතින් මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි කියලා අපිට ආරංචි. මේ දවස්වල මොනවාද වැඩ කටයුතු? මේ දවස්වල ඉතින් සුපුරුදු විදියට රූගත කිරීම වල තමයි නිරත වෙන්නේ. ඊට අමතරව පහුගිය දවස්වල විදේශ සංචාර කිහිපයකට සහභාගී වෙලා ආවා. ඒ වගේම දැන් ITN නාලිකාව යන ටෙලිනාට්‍ය වලට අමතරව වෙනත් සහෝදර නාලිකාවල යන ටෙලිනාට්‍ය වලටත් මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ওই වැඩ කටයුතු තමයි. හැම වැඩ කටයුත්තක් එක්කම ඔබේ අනන්‍යතාවය එහෙමත් නැත්නම් ඔබේ කේශ කල්යාණිය ඔබ කොහොමද බලාගන්නේ? ඔව් ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද දිලිනි ලක්මාලි තිරිමාන්න කියන නම මේ රංගන ශාස්ත්‍රයේ ඇතිලා තියෙන්නේ මම හිතනවා මූලිකම කරුණ වන්නේ මගේ දිග කෙස් කලඹ. ඉතින් මම කැමතියි මගේ කොණ්ඩේ හැමදාමත් මේ විදියට නිරෝගීව තියෙන දකින්න. ඒ හින්දා මගේ කොණ්ඩේ වෙනුවෙන් මම මේ වෙනුවටත් මීට කලිනුත් මම ගොඩක් දේවල් කරලා තිබුණා. මට කිසිම ප්‍රතිඵලයක් තිබුණේ නැහැ ඒ දේවල් වලින්. නමුත් අද වෙන විට මම මගේ සමීපතම මිතුරා විදිහට මම තියාගෙන ඉන්නේ රීවයිටිස්. ඉතින් රීවයිටිස් ඉඳ මගේ කොණ්ඩේ අද මේ වෙන විට තාමත්ම හොඳ තත්ත්වයක තියෙනවා කියන එක මම කියන්න අමතක කරන්නේ නැහැ. ඕදිරිනි, එතකොට දැන් ඔබේ ඔය කෙස් කලඹ රැකගන්න රිවයිටිස් කොහොමද සමීප වුණේ? මුලින්ම කියන්න ඕනේ මගේ කොණ්ඩය මම දැන් මීට අවුරුදු 8කට කලින් තමයි මේ ශාස්ත්‍රයට එන්නේ. ඒ එනකොට තිබ්බ කොණ්ඩයට වඩා කාලයක් යනකොට මගේ කොණ්ඩේ අඩු වෙන්න ගත්තා. මම හිතනවා එහෙම වෙන්නේ කාර්යබහුලත්වයත් එක්ක ඒ වගේම විවිධ ප්‍රදේශයන් වලට යන රූගත කිරීම වලට එහිදී ඒ මුසුවන ජලයත් එක්ක මම හිතනවා එවැනි දේවල් එක්ක තමයි අපේ මේ කොණ්ඩය මේ දේවල් අපේ යන්න පටන් ගන්න කියලා. මෙතෙන්දී මම ඇත්තට මතක් කරන්න ඕනේ ඕගොල්ලෝ දන්නවා ඇති ශම්මි එදිරිසිංහ රූපලාවන්‍ය ශිල්පිනිය ඇයත් මේ වෙන විට රීවයිටිස් සමග එකතු වෙලා සිටිනවා. ඉතින් ඇය තමයි ඇත්තට මටත් රීවයිටිස් හඳුන්වලා දුන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ මොකද රීවයිටිස් කියන මේ කැප්සූල් එක මම භාවිතා කරන්න ඇත්තටම පෙළඹුණේ මගේ කොණ්ඩේ යන්න ගත්තා ගොඩක් ඇත්තට මේක හිතා ගන්නත් බැරි විදිහට මම හිතුවා ඒක යම්කිසි අසනීප තත්ත්වයක්ද කියලත් ගොඩක් වෙලාවට නාලා ඉවරුනහම කොණ්ඩේ පිහදාද්දී තුවායට එහෙම ගොඩාක් වෙලාවට කොණ්ඩේ යන්න පටන් ගත්තා. නිකන් ඉදිත් කොණ්ඩේ නිකන් හැලෙන ගතියක් තිබුණා. ඉතින් ওই දේවල් එක්ක තමයි මම
කල්පනා කරලා මම ඒ වෙලාවේ මගේ යෙහෙලියට මම කිව්වේ. ඉතින් එතනදි තමයි ඇය මට හඳුන්වලා දෙන්නේ මෙන්න මේ රීවයිටිස් කියන මේ කැප්සූල් එක පාවිච්චි කරන්න කියන දේ ඇය මට ඒ වෙලාවේ තමයි දෙන්නේ. ඉතින් එතනදී පටන් මම මේ වෙන විට මාස 3ක් රීවයිටිස් පාවිච්චි කරනවා. හොඳ ප්‍රතිඵල තියෙනවා. මොකද මම අනිවාර්යයෙන්ම දෙයක් පාවිච්චි කරන්න ඕනේ මම තව කෙනෙකුට කියන්න. ඉතින් මම එතනදී ඒ වගකීම අරගත්තා. මම රීවයිටිස් පාවිච්චි කරා. ඒ පාවිච්චි කරලා ඒ තුලින් ලැබෙන අත්දැකීම් තමයි අද මේ ඔයගලන්ට ඇවිල්ලා කියන්නේ. ඕදිනි දැන් රිවයිටිස් වල ඔබ දකින විශේෂත්වය මොකක්ද? මම දකින විශේෂත්වය ඇවිල්ලා රීවයිටිස් කියන්නේ ප්‍රතිඵල ගෙන දෙන නිෂ්පාදනයක්. මොකද අද වන විට වෙළඳ පොලේ බොහෝමයක් නිෂ්පාදන තියෙන හිසගෙස් සම්බන්ධව. නමුත් අපිට තියෙනවනේ යම්කිසි හිසගෙස් පිළිබඳ ගැටලුවක්. ගත්තොත් එහෙම ඉස්සෝරි පිළිබඳ ගැටලුවක්, එහෙම නැත්නම් කොණ්ඩේ යනවා, ඒ වගේම අගිස් පැලෙනවා. මෙවැනි බොහෝ දේවල් තියෙනවනේ කොණ්ඩේ ආශ්‍රිතව අපිට වෙන ගැටලු. ඉතින් මේ හැම දෙයකටම මම හිතනවා තාමත්ම යෝග්‍යතම නිෂ්පාදනය ඇවිල්ලා රීවයිටිස් කියලා. මොකද ඔබ සමහර විට රැකී ආරක්ෂා කරන කෙනෙක් වෙන්න පුළුවන්, කාර්යබහුල කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා රීවයිටිස් සඳහා ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නෑ. තමන්ගේ හිසගෙස් ගැටලු වලට අනිවාර්යයෙන්ම හොඳම විසඳුම ඇවිල්ලා රීවයිටිස් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ රීවයිටිස් කියන නිෂ්පාදනය කරන්නේ මෙගා ලයිෆ් සයන්ස් ඔස්ට්‍රේලියන් පෞද්ගලික සමාගම හරහා. ඉතින් ඇත්තටම ලංකාවේ විතරක් නෙමේ ලෝක ප්‍රකට සියලු රටවල් වලට මේ නිෂ්පාදනය යන පාරිභෝගිකයන් අතර බෙහෙවින්ම ජනප්‍රියලා තියෙනවා රීවයිටිස් මේ වෙන විට. ඊටාත්ම සන්තෝෂයෙන් කියන්න ඕනේ දෙයක් තියෙනවා. හිසකෙස් සම්බන්ධව තියෙන සියලු ගැටලු වලට අද පාරිභෝගිකයන් අතර අනිවාර්යයෙන්ම කියවෙන නමක් තමයි රීවයිටිස් කියන්නේ. ඉතින් අද මම බෙහෙවින්ම සන්තෝෂ වෙනවා මෙවැනි නිෂ්පාදනයක් එක්ක එකතු වෙලා අද මෙවැනි වැඩසටහනකට සහභාගී වීම ගැන. දැන් ඔබ වැනි යුවතියන් අපේ මේ වැඩසටහන දැන් නරඹනවා ඇති. ඔවුන්ගේ මව්වරුන් නරඹනවා ඇති. ඔබට දෙන්න පුළුවන් උපදෙසක් තියෙනවද ඔවුන්ගේ කෙස් කලබ රැක ගන්න? ඔව් ඇත්තටම කියන්න ඕන දෙයක් තමයි ඕනෑම කාන්තාවක් යුවතියක් කැමති තමන්ගේ කෙස් කලඹ ඉතාමත්ම දිගුවට නිරෝගීව තියාගන්න. ඉතින් අද ඉඳලා ඔයගොල්ලන්ගේ කෙස් කලඹ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මං මූණ දුන්න හා සමානව යම්කිසි ගැටලු තියෙනවා නම් ඒ හැම දෙයකටම විසඳුම තමයි රීවයිටිස්. පාවිච්චි කරන්න, ප්‍රතිඵල භුක්ති විඳින්න. මේ සියලු දේවල් එක්ක අනිවාර්යයෙන්ම රීවයිටිස් සියලු හිසකෙස් සඳහා ඔයගලන්ට හොඳ විසඳුමක් ලබා දී කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් දිරිනි. ඉතින් ඔබේ හිසකෙස් වල රහස අපිත් එක්ක බෙදා හදාගත්තට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ඔව් ඔබේ හිසකෙස් ගැලවී යනවද? ඔබේ හිසකෙස් වලට ප්‍රාණිය දෙන රීවයිටිස් දැන් ඔබට සුපිරි වෙළඳසැල් වලින් සහ ෆාමසි වලින් ලබා ගන්න පුළුවන්. රීවයිටිස් ගැන වැඩි විස්තර දැනගන්න 075 90 11 967 075 90 11 970 වැනි දුරකථන අංක වලින් ඔබට ලබා ගන්න පුළුවන්. අපි නිවසක ඉන්ටීරියර් ඩිසයින් ගැන කතා කරද්දී කලර් කම්බිනේෂන් ඒ වගේම ස්පේස් මැනේජ්මන්ට් ගැන අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් අද ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ආපිකෝ ෆර්නිචර් ජෙනරල් මැනේජර් රුවන් කුමාර මහතා. අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් සුවිශේෂ වූ කැටගරි එකක් ගෘහ භාණ්ඩවල එද්දී එහිදී විශේෂම තැනක් ගන්න තැනක් තමයි අපගේ නිදන කාමරය නැත්නම් බෙඩ්රූම් එක. එහිදී අපි මං හිතන්නේ අපි සියලු දෙනා ඉතාමත්ම වැඩි කාලයක් අපේ ජීවිතය ගත කරන්නේ අපේ නිදන කාමරයේ. එහිදී අපි සැලකිලිමත් විය යුතු කාරණා ඉතා විශාලයි. එනම් අපි එහිදී බලන්න ඕනේ අපේ නිදන කාමරය අපි මොන විදිහකටද සකසා ගන්න ඕනේ. බෙඩ්රූම් එකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එහිදී ප්‍රධානම දෙයක් තමයි එහි තියෙන ඉඩකඩ, ඒ වගේම තමන්ගේට කැමති දේ මොකක්ද කියන එක
හાඩ්වුඩ් නැත්නම් ටිම්බර් වෙන්න පුළුවන් නැත්නම් සොෆ්ට්වුඩ් වෙන්න පුළුවන් නැත්නම් මොඩර්න් ෆර්නිචර් වෙන්න පුළුවන් ඒ තමන් කැමති දේ කලින්ම තෝරගන්න ඕනේ මොකද්ද තමන්ට අවශ්‍ය කරන දේ කියන එක ඊට පස්සේ අපි බලන්න ඕනේ අපිට අවශ්‍ය කරන සයිස් එක මොකද්ද අපිට අවශ්‍ය කරන්නේ ස්ටෝරින්ග්ද නැත්නම් ඇතුලේ තියෙන හැංගින්ග්ද ඒ පැත්ත අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අපේ රෙදි අපේ තියෙන අනෙකුත් දෑ ස්ටෝර් කරන විදිය ඒ වගේම අපිට අවශ්‍ය කරන රූම් එකට අවශ්‍ය කරන බෙඩ් එක සයිස් එක මොකද්ද කිං සයිස් බෙඩ් එකක්ද ක්වීන් සයිස් බෙඩ් එකක්ද නැත්නම් ඩබල් බෙඩ් එකක්ද කියන එක අපි එතන තීරණය කරන්න ඕනේ. ඒ වගේම ඒදි ප්‍රධානම වශයෙන් අපි බලන්න ඕනේ අපි ලී ෆර්නිචර් ගන්න නැත්නම් ටිම්බර් ගද්දී අපිට තියෙනවා තෝරාගත යුතු ලී ප්‍රමාණවල විශාල ප්‍රමාණයක්. ඒදි තියෙන්න පුළුවන් අපි හැමෝම කැමති ලීයක් තමයි තේක මහෝගනේ ඒ වගේ ලී වඩු කර්මාන්තයේ එන පාරම්පරික ඩිසයින්ස් ඒ විදිහටම අපි සමහර බෙඩ්රූම්ස් අපිට සෙට් කරගන්න පුළුවන් තමන්ගේ කැමැත්ත අනුව. ඒ වගේ මොඩර්න් විදිහට හැදිලා තියෙන බෙඩ්රූම් සෙට් ටිම්බර් වලින් ලී වලින් හදපු ඒවා අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නවීනම පන්නේ සොෆ්ට්වුඩ් ඒ කියන්නේ මෙලමයින් නැත්නම් හයි ග්ලොස් වලින් නිම වෙච්ච බෙඩ්රූම් සෙට්ස් තෝරා ගන්න පුළුවන්. මේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ලී ගෘහ භාණ්ඩයක් තෝරා ගැනීමේදී ඒ වගේම බෙඩ්රූම් වෝඩ්‍රෝබ් නැත්නම් බෙඩ්ස් තෝරා ගැනීමේදී නියමිත ප්‍රමිතියෙන් යුතු මේරු නැත්නම් මැචුවර්ඩ් ලීයකින්ද හදලා තියෙන්නේ නැත්නම් අපි දන්නවා ගොඩක් වෙලාවට වෙළඳ පොලේ අපිට දකිනවා නොමේරු ලී වලින් හදපු ගෘහ භාණ්ඩ. ඒදී අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙන්නේ නැහැ. මොකද කාලයක් යද්දී ඇඹරෙන්න පුළුවන් නැත්නම් පැලෙන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන්ද අපි විශේෂයෙන්ම සැලකිලිමත් යුතු කාරණේ තමයි මෝරපු ලී වලින් හදපු ඒ ගෘහ භාණ්ඩ තෝරා ගැනීම නැත්නම් මිලදී ගැනීම. ඒදී තවත් දෙයක් තමයි අපි බලන්න ඕනේ. ලීයක් මේරුවට වැඩක් නැහැ. ඒක හරියට අපි එහි තියෙන ජල වාෂ්ප නැත්නම් ජලය ඉවත් කරලා එහි තියෙන හරි ප්‍රමිතියට ඒවා සීසන් කරලා දෙන්න. නැත්නම් ඒකේ තියෙන ජලය ඉවත් කරලා ඒවා හදලා තියෙන්නේ නැත්නම් එමගෙනුත් අපිට පුළුවන් සමහරක් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒදීන් විශේෂයෙන්ම ලී ගෘහ භාණ්ඩයක් තෝරා ගැනීමේදී වගකිය යුතු ආයතනයකින් මිලදී ගැනීම. ඒ වගේම සඳහන් කරන්න ඕනේ අපේ ළඟ ඇඳන් ගත්තොත් විශාල රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ තමගේ තීම් එකට හරියන්න, තමගේ කලර් එකට හරියන්න, තමන්ට කැමති වුඩ් එකෙන්, තමන්ට කැමති සයිස් එකෙන් ඒ සියලු ප්‍රමාණවල වලින් සියලුම රේන්ජ් ප්‍රයිස් රේන්ජ් එකෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි ළඟ ඇඳන් රේන්ජ් එක විතරක් සයිසස් නෙමෙයි 15කට 20කට වැඩි ප්‍රමාණයක් ආපිකෝ ෆර්නිචර් වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අල්මාරි ගත්තොත් ඒත් ඒ වගේ තමන්ට හරියන සයිස් එකට, තීම් එකට, ප්‍රයිස් එකට ලබා ගැනීම හැකියාව අපි ආපිකෝ ෆර්නිචර් වලින් සලසා ලබා දීලා තියෙනවා. මේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන මෙහි ඔබ දකින නිර්මාණය ඉතාමත්ම මානසිකව ඉතාමත්ම විශාල පරිශ්‍රමයක් දරලා අපේ ශ්‍රී ලාංකික උරුමය නැත්නම් අපගේ හෙරිටේජ් එක රැකගන්න දරපු පරිශ්‍රමයක්. මේ තියෙන සියලුම කැටයම් අපි මැනුවලි නැත්නම් අතින් තමයි කපලා නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා මේ වෙළඳ පොළට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒක ඇත්තරම අපි හිතනවා අපිකෝ ආයතනයේ හැටියට අපගේ පාරම්පරික උරුමය රැක ගැනීමක් හැටියට අපි ඒ කාර්මිකයෝ ඉදිරියට දිරිමත් කරලා ඒ කාර්මික ඉදිරියට ගෙනහල්ලා ඉදිරි පරම්පරාව සඳහා මේ ලංකාවේ ඒ තියෙන කැටයම් කලාව නැත්නම් ඒ වඩු කලාව වඩු කර්මාන්තය ඉදිරියට ගෙන යාමට ගත් එක පියවරක් හැටියට අපි සලකනවා. ඒ වගේම තවත් රේන්ජ් එකක් තමයි අපේ වගේ ආපිකෝ ෆර්නිචර් විතින් පමණක් ලබා ගත හැකි. ඒ වගේම අපිටම එක්ස්ක්ලූසිව් වෙච්ච රේන්ජ් එකක් තමයි මේ කිඩ්ස් බෙඩ්රූම්ස්. එහිදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ආපිකෝ ෆර්නිචර් විතින් තමයි මේ නිෂ්පාදනය මේ පෙළ ලංකාවට හඳුන්වලා දුන්නේ අවුරුදු කීපයකට පෙර. එහි තියෙන විශේෂත්වය තමයි තමන්ගේ පාටට හරියන්න නැත්නම් තමන්ට ගැළපෙන විදිහේ කාමරේ විශේෂයෙන්ම ටීනේජර්ස්ලට තමන්ගේ කාමරේ ඉතාමත් අලංකාරව සකසා ගැනීමේ හැකියාව තියෙනවා. එහිදී
විශේෂම දේ තමයි තමන්ගේ ස්ටඩි ඩෙස්ක් එක වෝඩ්රෝබ් එක ඇඳ ඒ සියලු දේ එකම සෙට් එකක් හැටියට ගන්න පුළුවන් තමන්ට අවශ්‍ය කරන කලර් එකෙන් ඒ වගේම තීම් එකෙන් ෆුට්බෝල් කැමති කෙනෙකුට ෆුට්බෝල් තීම් එක තියෙන කෙනෙක් නැත්නම් කාටුන් කැරක්ටර්ස් වලට කැමති කෙනෙකුට කාටුන් කැරක්ටර්ස් වෙනත් තීම්ස් වලින් ඒ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. එහෙදි තියෙන විශේෂත්වය තමයි ඒ හයි ග්ලොස් නිමාවයි. නිදන කාමරයට ගියාම ටීනේජර් කෙනෙකුට තමන්ගේ ස්ටඩි කරන්න නැත්නම් තමන්ගේ කාලය ගත කරන්න ඉතාමත්ම සුවපහසු නැත්නම් ඇහැට පහසු තමන් කැමති විදියට තමන්ගේ කාමරයේ නිදාසේ ඉන්න පුළුවන් විදිහේ වාතාවරණයක් ඉතාමත් අලංකාරව සකසා ගැනීමේ හැකියාව තියෙනවා. ඒවගේ මේ රේන්ජ් එකේ තියෙන තවත් විශේෂම කාරණය තමයි නොක් ඩවුන් නැත්නම් ඒවා ගලවා සවි කිරීමේ හැකියාව තිබෙනවා මේ බොක්සස් වශයෙන් එන්නේ. මෙහිදී පුළුවන් අඩු ඉඩ ප්‍රමාණයක වැඩිම යුටිලයිසේෂන් එකක් ගන්න. ඒ කියන්නේ ඇඳගත්තොත් ඇඳ යට තියෙනවා ඩ්‍රෝයර් සෙට්ස් තමන්ගේ ලිනන් නැත්නම් තමන්ගේ බෙඩ් ෂීට්ස් පිලෝ කවර්ස් ඒ ඔක්කොම ස්ටෝර් කරන්න පුළුවන් බෙඩ් එක යට. ස්ටඩි ඩෙස්ක් එක ගත්තොත් ඒකේ ලාච්චු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ෂෙල්විං විශාල ප්‍රමාණයක් තියෙනවා. කම්පියුටරේ ඒ සියලු දේ තියලා අඩු ඉඩ ප්‍රමාණයක තියලා වැඩිම භාවිතයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාමරේ ඉතාමත්ම පොඩි නම් අපිට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා පාරිභෝගිකයින්ට ස්ලයිඩින් ඩෝර් වෝඩ්රෝබ්ස්. එතකොට දොර අරින්න වහන්න ඉඩ අවශ්‍යතාවයක් නැහැ, ස්ලයිඩ් කරන්න විතරයි පුළුවන්. එතකොට එතනදී අපිට ඉඩ අරින්න වාහන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඉතින් මම ඔබ සියලු දෙනාට මේ උත්සව සමය ආරාධනා කරනවා. අපිකෝ ෆර්නිචර් විතින් අලුතෙන්ම අඳුල්ලා දෙන නිෂ්පාදන පෙළක් තිබෙනවා. Apico Super Centers or Apico Superstores or Apico Standalone Showrooms with a family. ඒ අත්දැකීම නැත්නම් එක්ස්පීරියන්ස් එක ඔබ සියලු දෙනාටම ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. ලයිෆ් වැඩසටහන තුළින් අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතය නිරෝගී අර්ථවත් ජීවිතයක් කරන්නටයි. ඉතින් මේ සූදානම අදට ඔබේ නිවසින් සමගෙන යන්නට. ඉතින් ඔබට සුවදායක සතියක්.